ආයිබෝවන් තෙරුවන් සරණයි මම වාස්තු විද්‍යා උපදේශක ජ්‍යොතිෂවේදී දොම්පේ උදේ වික්‍රමසිංහ මම අද ඔබට පෙන්වන්න හැදුවේ අපි මේ සතියේ ඇඳපු තවත් වාස්තු විද්‍යානුකූලව ඇඳපු නිවාස සැලසුමක් පිළිබඳව. පේනවා ඇති මම හිතන්නේ මේ තියෙන ඔබට පෙන්වන්නම්. අපි ඇඳපු කාමර 3ක නිවාස සැලසුමක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳිනවා කියලා කියන්නේ ටිකක් සංකීර්ණ සහ සැලකිලිමත් විය යුතු කාරණාවක්. මොකද වාස්තු විද්‍යාව කියලා ගොඩක් අය සරල විදිහට තමයි සලකන්නේ. නිවැරදි වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුමක් ඇඳහම ඒක ඔහුගේ ජන්මයට එම ජන්මයට සීහෙන එහෙම නැත්නම් එම ජන්මයට සුබඵල ගෙනත් දෙන ගෘහයක් එහෙම නැත්නම් නිවසක් බවට පත් වෙන්න ඕනේ. එතනදී වාස්තු විද්‍යාව කියලා කියන්නේ ඉදිකිරීම් තාක්ෂණයම පමණක් නෙමෙයි. ඒ නිසා වාස්තු විද්‍යාව තුල තියෙනවා ඔහුගේ පෙර කුසල් කර්මයට සාපේක්ෂව ඔහුට වඩාත්ම සුබ ප්‍රතිඵල ගෙනත් දෙන විදිහට තමයි නිර්මාණය කරන්න ඕනේ. ඒක මම ටිකක් පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපි මේ ඇඳපු සැලසුම තව මේ අයට බාර දුන්නේ නැහැ. එතකොට මේ සැලැස්ම ඔබට පේනවා ඇති අංග සම්පූර්ණ සැලැස්මක්. එතකොට මේ විදිහට මේ සියලු විස්තර මේකේ තියෙනවා. මම පෙන්නන්නම්. එතකොට මෙහි සියලුම පාද බෙදීම් සම්බන්ධව ගන්නකොට නිවසේ කාමරවල බිත්ති සංදි වෙන තැන් මේවා සුබ පාදවලට වැටෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන දොරටුව අනිවාර්යයෙන්ම සුබ පාදයකට වැටෙන්න ඕනේ. සුබ දිශාව විතරක් අධ්‍යයනය කරලා බෑ. ආය වර්ගය කියලා තියෙනවා. මෙන්න මේ ආය වර්ගයට අනුකූලව ඔහුගේ හඳහන සමග ගැලපෙන්න ඕනේ. නැගෙනහිරට දොර දානවා නම් ආය වර්ගය එක විය යුතුයි. එතකොට මේ ආය වර්ගය තුල ඔහුගේ ඉඩමට සහ ඔහුගේ හඳහනටද සුබ වෙන්න ඕනේ. හඳහනේ සුබ ප්‍රතිඵල දෙන දිශාවක් තියෙනවා. මෙන්න මේ දිශාවට අනුකූලව එම නිවසේ මුහුණත ප්‍රධාන දොරටුව යෙදීම තවත් ඊටාම සුබ ප්‍රතිඵල ගෙනත් දෙන කාරණාවක්. ඉතින් මේවා ගොඩාක් වෙලාවට ගොඩක් අය අධ්‍යයනය කරන්නේ නැති පැති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතන්නේ නැගෙනහිරට දොර දැමීම, මුළු තැන්ගේ ගිනි කොනට දැමීම මේවා තමයි වාස්තු කියලා නෑ. ඊට එහාගේ සංකීර්ණ දේවල් ගොඩක් තව එකතු කරන්න තියෙනවා. ඊළඟට ගිනි කතිරය ගැන කතා කරන්න ඕනේ, මරු සුළඹ ගැන කතා කරන්න ඕනේ, මේ බ්‍රහ්ම පාදය පිළිබඳව කතා කරන්න ඕනේ. එතකොට මේ ගිනි කතිරය කියන එහෙම නැත්නම් මර්මස්ථාන රේඛාවලට හසු වෙන ආකාරයට දොරටු තැබීම සුබ නැහැ. එතකොට මර්මස්ථාන රේඛාවල් වලට හසු නොවන විදිහට ඒ සියලුම වාස්තු સિદ્ધාන්ත අපි ඇතුළත් කරලා තමයි අඳින්නේ. ඒවා අපි සටහන් කරලත් දෙනවා ඔබට බලා ගන්න. ඊට අමතරව අපි දෙනවා අපේ නිවාස සැලසුම් වල තියෙන විශේෂත්වය තමයි නැවත කිසිම විදිහකට වාස්තු බලන අවශ්‍යතාවයක් නැහැ. ඊටාම නිවැරදි විදිහට උපරිම ඒ ඉඩමට ගලපලා අඳිනවා. එතකොට මේ තියෙන්නේ වාස්තු සැලසුම පිළිබඳව ලබා දෙන සටහන. එතකොට මේකේ තියෙනවා gedara පොරොන්දන් ටික බලපු විදිහ, අයවැය පොරොන්දන්, නැකත් පොරොන්දන්, ඒ වගේම පොරොන්දන් ටික බලනවා. ඊළඟට මේ පාද බෙදලා තියෙන ආකාරය සටහන් කරලා දෙනවා. ඊළඟට මේකේ දිශා සෝදනීය පිළිබඳව. ඒ කියන්නේ උතුරට තියෙන කාමරවල, නැගෙනහිරට තියෙන කාමරවල මේ වගේ මුළු තැන්ගේ දාලා තියෙන දිශාව මේවා ගැන පැහැදිලි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේකේ ඔබ කළ යුතු දේවල්, ගෙදරක ගෙයි වැඩ පටන් ගන්න කලින් ඔබ කරන්න ඕන දේවල් පිළිබඳව සඳහන් කරන බෝධි පූජාවක් තබන්න ඕනේ. ඒවා ඔක්කොම විස්තර තියෙනවා. කොහොමද බෝධි පූජාවක් කියන්නේ ඉදමට සුබ ප්‍රතිඵල ගෙනත් දෙන්න. ඊළඟට ඔබ එදා මුල්ගල තබන දිනේ ඔබ කොහොමද මේ මුල්ගල තබන චාරිත්‍රය සිද්ධ කරගන්නේ? ඒ සියලු විස්තර අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට ඔබ කොහොමද ඉදිකිරීම් ශිල්පියා හඳුනාගන්නේ? ඉදිකිරීම් ශිල්පියා සමග කටයුතු කරද්දී ඔබ කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ? ඔබ අතින් මොන වගේ දේවල්ද ගෙදරක ඉදි කරනකොට මේ මග ඇරෙන්නේ? එහෙම නැත්නම් ඔබට මුදල් නාස්තිය සිදු වෙන්නේ මොන වගේ පැතිකඩවල්ද? මේ වගේ සඳහනුත් මෙහි සඳහන් කරනවා. ඉතින් අංග සම්පූර්ණ වාස්තු විද්‍යානුකූලව සැලසුමක් තමයි ඔබට මේ පැහැදිලි කරේ. ඉතින් මේ වාස්තු කියන්නේ ගොඩාක් සංකීර්ණ දෙයක්.
හරියට වාස්තු වලට හැදුවොත් ඔබේ නිවස සියා කාන්තාවගේ පැමිණීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි හරියට නිවසේ වාස්තු විද්‍යානුකූලව හරි විදියට නිවැරදිව හැදුවොත් ඔබට ඔබේ ගෙදර යහපත් ප්‍රතිඵල ඒකාන්ත වශයෙන්ම ඇති කරන බව අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා අද ගොඩාක් සැලසුම් නිවාසවල, ගෙවල් වල මේ වාස්තු දෝෂ තියෙනවා. මොකද එකක් හේතුවක් තමයි වාස්තු කියලා මූලික સિદ્ધාන්ත කීපයක් පමණක් අධ්‍යයනය කරමින් සැලසුම් ඇඳ කියලා ඒ සැලසුම් වලින් සුබ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ගැඹුරු වාස්තු වලට යන්න ඕනේ, හරි වාස්තු වලට යන්න ඕනේ, හඳහන සමග ගලපන්න ඕනේ. හඳහන සමග ගලපනවා කියලා කියන්නේ නැකත් පොරොන්දමයි ඔබේ හඳහනේ තියෙන ඔබගේ උපන් නැකතයි ගැලපීම පමණක් නෙමෙයි. ඒ වගේම ගෙදර ගෘහ පිණ්ඩය වර්ග රියන් 31 32 කියන කාරණා වලට අපි ගන්නවා. එතකොට වර්ග රියන් 31ට හදන ගෘහ පිණ්ඩය, එතකොට දිගපළල ගෙයි, මේ වගේ ගොඩක් දේවල් ගැන අධ්‍යයනයක් කරන්නම ඕනේ. ඉතින් එහෙම කරලා ඔබේ ඉඩමට සුබ ප්‍රතිඵල දෙන සැලසුම් තමයි අපි අඳින්නේ. ඉතින් ඔබටත් පුළුවන් වැඩි විස්තර ඇවිල්ලා දැනගන්න. ඒ වගේම කතා කරන්න. අපි ලංකාවේ ඕනම තැනකට එනවා. ඒක තමයි විශේෂත්වය. දුර බැහැර ඉඩම් පරීක්ෂා කරන්න ලංකාවේ ඕනම තැනකට එනවා. ඔබේ ඉඩම අධ්‍යයනය කරනවා. ඒ අනුව සැලසුම් ඇඳලා දෙනවා. සැලසුමක් හදන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දෙනවා. නිවස හදන්න අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ වගේම තමයි මුල්ගල සම්බන්ධ විස්තර ලබා දෙනවා. මුල්ගල් ලබා දෙන්න කටයුතුත් අපි මෙහි සිද්ධ කරනවා. ඒ වගේ ගොඩාක් සේවාවන් ඔබට අපෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අයබෝවන්.